ජේසු පිහිටයි ඔබවත් ඔබගේ පවුලේ සිළු දෙනාවත් දේවයන් වහන්සේ බහුල වශයෙන් අද දවසේදී ආශිර්වාද කරන සේක්වා. ආදර දරුවනි සහෝදර සහෝදරියනි ඔබ සිළු දෙනාටම තිබෙනවා මහිමාන්විත ජීවිතයක්. වාසනාවන්ත ප්‍රීතිමත් ජීවිතයක් ඔබට තිබෙනවා. ඒ වාසනාවන්ත ජීවිතය මහිමාන්විත ජීවිතය ඔබ නැති කරගෙනද? ඔබගේ පවුල තුළ ඒ මහිමාන්විත ජීවිතය නැති කරගෙනද? ආදර දරුවනි අපට අනිවාර්යයෙන්ම මේ ජීවිතයෙන් පස්සේ මහිමාන්විත ජීවිතයක් තිබෙනවා. ඒ බව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පෙන්වුවා. අද අන්‍ය රූප විලාස වීම අප සංවිධානන්ගේ අන්‍ය රූප විලාස වීමේ සිද්ධියයි මංගල්‍යයයි අද අපි සමරනු ලබන්නේ. ජේසුස් වහන්සේගේ මුහුණ හිරුමෙන් බැබලෙන්න පටන් ගත්තා. උන්වහන්සේගේ වස්ත්‍ර ධවල දීප්තියෙන් බැබලෙන්නට පටන් ගත්තා. පේදුරු ජෝම් ජාකෝබ් මේ සිද්ධිය තමන්ගේ ඇස්වලින්ම දැක්කා. මෝසෙස් සහ එලියා මහා ප්‍රබල දිවසිවරුන් ජේසුස් වහන්සේ සමග සිටිනවා. මේ මහා අත්දැකීම තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ජේසුස් වහන්සේ ලබා දීමෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඔබ පැකිලෙන්න එපා, විශ්වාසය නැති කරගන්න එපා. තව දවස් කිහිපයක උන්වහන්සේගේ මුහුණ විරූපී වෙනවා, බරෝ කුරුසයක් ඔසවන්නට වෙනවා, උන්වහන්සේව ඝාතනය කරලා ලබන මරලා ලබන කුරුස දණ්ඩනය දීලා අධෛර්යමත් වෙන්න එපා. මොකද මරණයෙන් පස්සේ උත්ථානීය ජීවිතයක්, මහිමාන්විත ජීවිතයක් තිබෙනවා. ආදර දරුවනි, සුදු පාවුලතුමා කියනවා මේ ලෝකයේ තියෙන ප්‍රශ්න කරදර දුක් ගැහැට ඔබ ලබන්නට යන මතු ජීවිතයත් සමග, මේ මහිමාන්විත ජීවිතයත් සමග සසදන්නටවත් බැහැ කියලා. ඒක නිසා අපගේ ජීවිතයේ පැමිණ දුක් කරදර වේදනා ඔබගේ ජීවිතේ විනාශ කරන්න ඉඩ දෙන්නට එපා. මේ ජීවිතයේ පැමිණ දුක් කරදර වේදනා නිසා ඔබගේ ජීවිත තුළ තියෙන සතුට නැති කරගන්න එපා. මොකද ඔබට මහිමාන්විත ජීවිතයක් මේ ජීවිතේ පස්සෙත් තිබෙනවා. උත්සාහ කරන්න මේ මහිමාන්විත ජීවිතය මේ පොළොවේදී ඔබගේ සිතට ලබා ගන්න. මේ මහිමාන්විත ජීවිතය අනිත්‍යයත් සමග බෙදා ගන්නට උත්සුක වෙන්න. ජේසු පිටයි.